ඈත කඳුකරේ ඉඳලා දුෂින් ගුරුතුමා එක්ක මම ඇවිදගෙන ආපු ඒ පාසටහන් සොයා යන්නට හැකි නම් මං ඒ පාසටහන් සොයා සිප වෙනඳ ගැනීමට සූදානම්. එදා මේ අනිවාර්ය වටිනාකම මේ මන්මාවත් හැම දෙයකම වඩා මට වටිනවා. මගේ ආදරණීය ගුරුතුමා එක්ක ඇවිදගෙන ගියේ ඒ අනිපාර ඒ ආලෝකය ලබා දුන් කාලගුණය මට නව ජීවිතයක් ලබා දීපු ඒ ආලෝකයට මගේ ගුරුතුමාගේ මඟ පෙන්වීමට මම කෘතඥතාවය පළ කරනවා. එදා පායපු ඉරටත් ඒ කාලගුණයටත් ස්තුතිවන්ත වේවා. මගේ ආදරණීය ගුරුතුමා මේ රූස්ස පොප්ලර් ගස් දෙක මගේ ආදරණීය ගුරුතුමා අලුත් පාසලේ පුස්තකාලයට ගියා, කෑමට ගියා, ඉගෙන ගන්න ගියා. මේ හැම තැනකදීම මට පෙනුනේ ප්‍රතාපවත් රූපය විතරයි. මගේ ආදරණීය ගුරුතුමා දුෂෙන් මම ඔහුට ආදරය කළා. සමහර විට මගේ ආදරණීය ගුරුතුමා හිතන්නේ නැති මට පිළිතුරු ලිපියක් ලියුවත් මගේ අධ්‍යාපනයට බාධාවක් වෙයි කියලා. ඒ යෝධ ප්‍රතාපවත් මුණ කවදාවත් මට අමතක කරන්න බෑ. අතිශය සෞන්දර්යයෙන් පරිපූර්ණ සුන්දර සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. අද සුවිශේෂී දවසක් මාර්තු මාස 8 වන දින. මානව ශිෂ්ටාචාරය පුරා අපි රන්නවා කාන්තා භූමිකාව සුවිශේෂී වූ මේ අසිරිමත් ජීවන රටාවට එවැගේම මේ ලෝකයේ බිහිවීමට කාන්තාව නම් වූ උදාරණීය වස්තුව නිරන්තරයෙන්ම නිබඳ දායකත්වයක් ලබා දුන්නා. ඒ දායකත්වය දියණිය බිරිඳ ආදරණීය මෑණියන් එලෙසින් අපට මේ සමාජය අතිශය සුන්දර කළ සුන්දරතම වස්තුවක් තමයි කාන්තාව. ඉතින් අද මාර්තු මාස 8 වන දින ඒ ලෝක කාන්තා දිනය. ඒ දිනය නිමිති කරගනිමින් ඒ දිනයට සාධාරණීකරණයක් කරන්නට මම හිතන්නේ මේ කාන්තාව සමාජයේ විදින්නා වූ ඒ කරන්නා වූ මහා මෙහෙවරට ඇගීමක් ලැබෙනවාද කියන තැන අපිට සැකසහිත ස්ථානමත් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කතිකා කරගනිමින්
අප කලා පරපුර සංවිධානය කරන ලබන අල් තිනියා දුයිසෙන් එක් සැන්දෑවක් මානව හිතවාදී ගුරුවරයෙකුගේ මානව ප්‍රේමය ගැන කියවෙන ගුරු ගීතය සාහිත්‍ය කෘතිය වේදිකා නාට්‍ය සිනමා පටය සමග ස්වභාවික සංගීතයෙන් රස ගැන්වෙන මේ සෞම්‍ය සැන්දෑව මෙතැන් සිට ආරම්භ වක කරුණා සමාපත්තියට පිළිපන් ආදරණීය මිනිසුනි ඔබ උදාර මිනිසුන් ලෙස පිළිගන්නට අපි පසුබට වන්නේ නැහැ. එසේනම් අප සූදානම් මේ සුවිශේෂී අවස්ථාවට අපි ආරාධනය ලැබ මේ අවස්ථාවට සැපැමිණි මහා විද්වතුනි මා ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබ සමග සම්බන්ධාත්මකව මේ ගුරු ගීතය නැමැති අසීමිත මහා පුස්තකය මේ ලෝකේ හැම රටකම අසිරිමත් වූ නිර්මාණයක් බවට පත් වෙනවා. එය කෘතියක් පමණක් නෙවෙයි වේදිකා නාට්‍යයක් පමණක් නෙවෙයි සිනමා පටවලින් අපේ හදවත් මහා අතිශය සාහිත්‍යකරණයේ ඉහළම තැනකට රැගෙන ගියා. පරිසරය පුරා සෝදාපාලුවට ලක් වෙන සියලුම ස්ථානයන් සියුම්ව ස්පර්ශ කරමින් ඒ හැම ස්පර්ශයක්ම අපි හදවතේ තැන්පත් කළේ අසීමිත විශාල කතන්දරයක් අපිට කියා දෙමින්. ඉතින් ඒ හැම කතන්දරයක් මහානට මේ සන්ධ්‍යාවේ පෙළගැසුණු ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මැතිතුමනි ඔබතුමන්ට එවැගේම උපාලි ගම්ලත් මැතිතුමනි ඔබතුමන්ට කතිකාචාර්ය පරිඳු වීරසිංහ මැතිතුමනි ඔබතුමන්ට මාධ්‍යවේදී විදුර අබේනායක මැතිතුමනි ඔබතුමන්ට එවැගේම ඔවිදු විජේවීර සහෝදරයාණනි ගෞරවයෙන් මෙතුව ඔබට මේ අවස්ථාවේදී මා ආරාධනා කරනවා අසුන් මත රැඳෙමින් මේ සුවිශේෂී සන්ධ්‍යාව අප සමග කතිකා කරන්නට ඇතෙන්ම ගුරු ගීතය මුල්ම පූර්විකාව රැගෙන අපේ හදවත්වලට මහා වැළපිල්ලක් සමග කියා පෑවා මේ ලෝකයේ තිබෙනා වූ අනියත බවක්. නමුත් මේ සියල්ල එකලුකට අපට හැකියාව තිබෙනවා අද දවසේ ගුරු ගීතය නම් වූ සොඳුරු ගීතෙහි සොඳුරු ප්‍රකාශනයෙහි එවැගේම මේ සිනමා පටෙහි පූර්ණ අර්ථය අපට හැදින ගන්නට හැකියාව ලැබෙනවා. මා මේ අවස්ථාවේදී ගෞරවයෙන් ආරාධනා කරනවා දෙවනි පරපුරේ නායක උමේදු විජේවීර සහෝදරයාණෙනි මා ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමන්ට ඒ අවස්ථාව දැන් ඔබටයි. අපේ විද්වත් මණ්ඩලය ඇතුළු අද මෙතනට සහභාගී වෙලා ඉන්න සියලු දෙනාගේම අවසරයි. ඉතින් මං හිතන්නේ තරංග අහපු විදියට ගුරු ගීතයේ පොත මං හිතන්නේ අපේ ගොඩක් දෙනෙක් කියවලා තියෙනවා. ගුරු ගීතයේ පොත අපි ගොඩක් අපේ රටේ ප්‍රසිද්ධ වෙන්නේ මේ ගුරුගෝල ප්‍රේමයක් එක්ක. මම හිතන්නේ අපේ තරුණ පරම්පරාව විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරම්පරාව මේ ගුරු ගීතය ගොඩක් ග්‍රහණය කරගන්නේ අල්තිනායි දුයිෂෙන්ගේ ප්‍රේම කතාවත් එක්ක. ඉතින් මම හිතන්නේ මගෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සෝවියට් දේශයේ සමාජය සහ මේ ගුරු ගීතය කොහොමද සෝවියට් සමාජයට බලපෑමක් ඇති කරේ කියන කාරණාව. ඔව්. ඉතින් මම හිතන්නේ ගුරු ගීතය ගැන ඒ සාහිත්‍ය පැත්ත ඒ ආදරණීය බව ප්‍රේමණීය බව ගැන කතා කරන්න ලොකු විද්වතුන් ප්‍රමාණයක් ඉන්න නිසා මම ගුරු ගීතයේ මේ සමාජ පසුබිම සහ මේ දේශපාලන පසුබිම ගැන පොඩි විග්‍රහයක් කරන්නම්. දැන් ගුරු ගීතයේ පොත ලියන්නේ චිංගිස් අයිත්මාතව් කියන ලේඛකයා. එතකොට ගුරු ගීතයේ පොත ලියවෙන්න සමාජය ගත්තොත් සෝවියට් දේශයට අයිති වෙලා තිබුණා මේ කිර්ගිස්තාන් කියන රට. ඒතකොට අපි දන්නවා ස්ථාන කියලා රටවල් කීපයක් තියෙනවා. ඇෆ්ගනිස්තාන්, කිර්ගිස්තාන්, තජිකිස්තාන්, උස්බෙකිස්තාන්, තුර්කෙමිනිස්තාන් කියලා මේ ඉස්ලාම් ධර්මයත් එක්ක ගැට ගැහිච්ච අරාබි සංස්කෘතියත් එක්ක එහෙම නැත්නම් ඔටෝමන් අධිරාජ්‍යයත් එක්ක ගැට ගැහිච්ච රටවල් සමූහයක්. පසු කාලිනව මේක රුසියානු අධිරාජ්‍යයේ යටත්විත්යක් බවට පත් වෙනවා. ඒතර මෙහෙම යටත්විත්යක් බවට පත් වෙලා මේ සමාජයට උරුම වෙලා තියෙන්නේ ගොඩක්ම සාම්ප්‍රදායික සමාජයක්. අධ්‍යාපනය, තාක්ෂණය, කාන්තා අයිතිවාසිකම්, ළමයින්ට තියෙන නිදහස ඉතාම සීමා වෙලා තියෙනවා. ඒවලට ඔවුන්ගේ සංස්කෘතික ආගමික පසුබිම ගොඩක් බලපාන්නේ නැති.
එතකොට මේ සෝවියට් දේශයේ 1917 විප්ලවයක් කරාට පස්සේ මේ ස්ථාන කියන රටවල් ටික මේ අරාබිකරණයත් එක්ක ගැට ගැහිලා තිබුණ රටවල් වල ලොකු පිබිදීමක් වෙනවා. එතකොට මේ ගුරු ගීතයේ පොතේ දැන් අපි ගොඩක් කියවන්නේ අල්තිනයි දූෂන්ගේ ප්‍රේමය ගැනනේ. හැබැයි මේක ඇතුලේ වෙන තව සමාජ පරිවර්තන කතාවක් තියෙනවා. එතකොට ඒකේ ඇතුලේ කතා කරන්නේ අර පැරණි සමාජයේ. ඒ කියන්නේ ගැහැණුන් ඉගෙන ගන්න ඕනේ නැහැ. නේ? කාන්තාවට අධ්‍යාපනය අයිති නැහැ. කාන්තාව වයස අවුරුදු 17 16 වෙනකොට කසාද බඳින්න ඕනේ. එහෙම නැත්නම් කාට හරි දීලා දාන්න ඕනේ. කියලා මේ හිතන මේ සමාජ මනෝභාවයෙන් මුදවලා ගැහැණියකට මහාචාර්යවරයෙක් දක්වා යන්න පුළුවන්. කියන මේ කතාව තමයි අපේ මහාචාර්යතුමාත් ඉන්නවා. මේ කතාව තමයි මේ ගුරු ගීතය ඇතුලේ තියෙන්නේ. මට මේක මේ කියනකොටත් මේ මතක් වුණේ මුල් කාලේ මම ගුරු ගීතය පොත කියවන්න ගත්තමත් මම හිතුවා මේක මේ ප්‍රේම කතාවන්නේ කියලා පොඩ්ඩක් පිටු දෙක තුනක් කියලා පැත්තකට තියලා ආපහු කිව්වා මේ කතාව. එතකොට ඒක ඇතුලේ තමයි මට හම්බෙන්නේ මේ දුයිෂන් කියන ගුරුවරයාගේ භූමිකාව. දැන් ඇත්තටම අද ගත්තත් අපේ සමාජයේ මේ ගුරු භූමිකාවට ලොකු වටිනාකමක් තියෙනවා. දැන් මට හිතෙනවා සමහරවිට මේ දුයිෂන් වගේ ගුරුවරු නැති ප්‍රශ්නයක් මේ රටට තියෙනවායි කියලා මේ කතිකාචාර්යතුමා ඉන්න තැන. ඒ කියන්නේ ඉතිහාසයේ හිටිය අපිට දුයිෂන් පරපුරේ ගුරුවරු. ඒ ගුරුවරු 71 අරගලේ ගත්තා. 71 කැරැල්ලේ වැඩිපුරම ඉන්නේ ගුරුවරු. මම හිතන්නේ 88 89 ගත්තා. මේ පහුගිය කාලෙ වෙච්ච ගොඩක් අරගල ගත්තම අරගලවල ගොඩක් හිටියේ ගුරුවරයා. මොකද ගුරුවරයාට තිබුණා මේ සමාජය ඇත්තටම වෙනස් කරන්න උවමනාවක් අවශ්‍යතාවයක්. ඒ ඇතුලේ ජීවිත කැපකිරීමේ ඉඳන් මේ දක්වා මේ ගුරුවරයා ලොකු භූමිකාවක් කරලා තියෙනවා. ඒ වගේම මම හිතනවා මේ සමාජය ඇත්තටම අපි වෙනස් කරනවා නම් මේ සමාජය ඇත්තටම පරිවර්තනය කරනවා නම් ඒකේ මහා භූමිකාවේ පෙරගමන් කරුවා වෙන්න ඕනේ ගුරුවරයා. එතකොට මේ ගුරුවරයා ගැන තමයි මේ දුයිෂන් කියලා චිංගිස් අයිත්මාතව එදා සෝවියට් දේශයේදී මේ කෘතිය ලියන්නේ. ඉතින් ඒ කෘතිය මම හිතන්නේ විශේෂයෙන්ම ඈත පෙරදිග කලාපේ ලොකු ප්‍රසිද්ධියකට ලක් වෙනවා. මොකද මේ කාන්තාවක් නිදහස ඒ කාන්තාවට ඒ පැරණි සමාජයෙන් අලුත් සමාජයට යන්න ලොකු මාවතක් ගන්නවා මේ පුංචි කෘතිය. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ මේ කෘතියත් එක්ක සිනමා පටයක් රුසියාවේ නිර්මාණය වෙනවා. ඒ සිනමා පටයත් ඉතාම ප්‍රසිද්ධියටපත් වෙනවා. ඒකත් එක්ක දැඩිගම රුද්‍රිගු මහත්මයා සෝවියට් දේශයේ 1965 විතර වෙනකොට මේ කෘතිය සිංහලට පරිවර්තනය කරනවා. දැන් රුසියන් භාෂාවෙන් මේකට කියන්නේ පියර්වේ උචිතේ. අපි සිංහලට ගත්තොත් පළමු ගුරුවරයා. නමුත් අපි අපේ සාහිත්‍යයෙන් මේක ගුරු ගීතයේ බවට පත් කරනවා. මේකේ පළමු ගුරුවරයා කියන එකේ ලොකු බරක් තියෙනවා. මොකද මේ කුර්කුරේව කියන ගමට මේ කවුරුත් නැති ගුරුවරයෙක් පාසලක් නැති ගමට සෝවියට් විප්ලවයෙන් ඒ කියන්නේ මේ සෝවියට් දේශයේ විප්ලවය වුණාට පස්සේ තරුණයෝ නැගිටිනවා. තරුණයෝ නැගිටලා කියනවා මේ සමාජය වෙනස් කරන්න ඕනේ. ඒතර මේ දුයිෂන් කියන තරුණයා ඇත්තට ගුරුවරයෙක් නෙවෙයි. මේ අපි කියන විදිහට බියර්ඩ් එකක් කරලා කැම්පස් එකේ උපාධියක් අරගෙන ගුරුවරයෙක් වෙන්න එහෙම ගුරුවරයෙක් නෙවෙයි. මේ තරුණයාට උනන්දුවක් තියෙනවා සමාජෙ පෙරලන්න. එයා බලනවා මට කොහොමද සමාජය හදන්න පුළුවන්. මං ගුරුවරයෙක් වෙන්න ඕනේ කියලා ඈත ගමකට ගිහිල්ලා අස්වගාලක් හොයාගෙන ඒ අස්වගාලේ ඉස්කෝලයක් දාලා ඔන්න අල්තිනාවේ ඉස්කෝලේට ගේනවා. ගෙනල්ලා මේ සමාජය පරිවර්තනය කරන්න ඔහු ලොකු වැඩ කොටසක් කරනවා. ඉතින් මම හිතන්නේ මේ දුයිෂන් පරපුරේ ගුරුවරු අදත් අපිට ඕනේ. දැන් ඇත්තටම මේ වෙලාවේ මම හිතන්නේ මේ 77 අපේ වෘත්තාර්ථිකයත් එක්ක හැදිච්ච සමාජයේ දුයිෂන් පරපුර වෙන තැනකට ගෙනිහිල්ලා තියෙන්නේ. අදටත් මේ සමාජයේ මේ දුයිෂන් පරපුරේ ගුරුවරු ඉන්නවා. අපිට ඒක වෙනම සමාජ ආර්ථික තැනකදී කතා කරන්න පුළුවන් වේවි. හැබැයි අපි විශ්වාස කරනවා මේ සමාජය වෙනස් කරනවා නම් ගුරුවරයාට මහා භූමිකාවක් තියෙනවා. ඒ මහා භූමිකාව ඇතුලේ සමාජය පරිවර්තනය කරන්න පුළුවන්. අදත් අපි සමහර වෙලාවට මේ පාර්ලිමේන්තුව ඇතුලේ පක්ෂ වලින් මේ රට හදන්න පුළුවන් කියලා හිතනකොට ඇත්තටම ඔය ඔක්කොම අමතක කරලා දුයිෂන් පරපුරේ ගුරුවරු 1000ක් හදාගත්තොත් මේ රටේ මං හිතනවා මේ රට යහපත් තැනකට ගෙනියන්න පුළුවන් වේවි. ඉතින් මේ වගේ විග්‍රහයක් තියෙන්නේ අපි එහෙනම් ඉදිරියට මේ වැඩ පිටරන් යන්න මයික්‍රොෆෝනේ බාර දෙන්න. බොහොමත් ස්තුතියි.
හොඳට දන්නවා. මගේ පුතා තමයි මතක් වෙන්නේ. මම දකින්නකොට. ඇත්තටම ඔබ පූජකෙක්ද? මොකද අපි ඉස්සර ඉගන්නේ පූජකවරු. නෑ. මම පූජකෙක් නෙමෙයි. හැබැයි මං කාලයක් හමුදාවේ හිටියා. මං කොමියුනිස්ට් කාලේ. සමාජය වෙනස් වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. වැඩි නෙවෙයි. මම ටිකක් ඉගෙනගෙන තියෙනවා. මම හිතුවේ කොමියුනිස්ට් සංවිධානය. දැන් බහදන්නේ මේ ගම ඉස්කෝලේ යද්දා මේ ගම කවදාවත් ඉස්කෝලේ තිබුණේ නෑ. ඉස්කෝලේ කියන එක අපිට හීනයක්. මේ සිද්ධ වෙලා ඉස්සරහට ගිහිල්ලා තමයි මගේ පුතා මගේ මම කොමියුනිස්ට් කාරේ. සමාජය වෙනස් වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. මම ආවේ ලොකු සැලසුමක්. මම මේ ගමේ ඉස්කෝලේ පටන් ගත්තා. මේ පේන අස්සගාල ඔය අස්සගාල මම ඉස්කෝලේ කරා. ඉස්කෝලේ කරන්න මට මේ ගමේ තියෙන හොඳම තැන ඕකේ අයිතිකාරයෝ දැන් නෑ. ඒගොල්ලෝ මක්කම තියෙන උදවි. ඒගොල්ලෝ ඈත කඳු කරේකට ගිහින්. යාලා දැන් මායේ නෑ. ඒක නිසා මම ඔය අස්සකාල පාසලක් කරා. ඒක තමයි මගේ සැලසුම. හැබැයි මට ඒකට උඹලා ඔක්කොගෙම උදව්. ඔයලා යන පිස්සෙක් මේ නම් ඇවිල්ලා ඉන්න කමාදන්නේ ඉස්තම විනාශ කරන්න ආපේ මොකද කියන්නේ විහිං නැගින්න හදන එකෙක් කොහොමද සමාජය වෙනස් කරන්නේ? ඒක බෑ උඹලගේ ළමයිට ගන්නන්න තමයි මම හිතුවේ. ඉතින් මම මේ වැඩේ කොහොමද කරන්නේ? මට ඒකට උඹලා හැමෝගෙම උදව් වුණා. උදව් ආහා මෙතන උදව් ඉල්ලගෙන කරගන්න දෙයක් තමුන් තනියෙන් කරගන්න එකයි යන්නේ. මේ ගමට ඉස්කෝල ඕනේ නෑ. අපේ ළමයිට අධ්‍යාපනය ඕනෙත් නෑ. අපින් උදව් බලාපොරොත්තු වෙන්න. අපි ඕවට නෑ. ඒරුණා මෙතන ඉස්කෝල මේ මට මේ සිද්ධ තේරෙන්නේ නෑ බා. එක්කෝ මේ අපිට තේරෙන්නේ උඹලාට පිස්සු. එහෙමත් නැත්තම් මේ මූට පිස්සු. එහෙමත් නැත්තම් මට පිස්සු. ඕන එකක් අහගන්න ඉන්න. මම යනවා. ඒක විනාශ කරන්න ලේසි නෑ. ඉස්කෝලේ යන්න නැති ගමක් මේක. ඉස්කෝලේ තිබුණේ නෑ. අස්සගාල දාගෙන අපේ බවුල තරුණිය කුච්චට ගියා. එනුනම අයි උඹ අරන් ගියා. රාජ්‍යෝ එහෙම ගා මේ වෙනස් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ බසලෙන්න එපා. බසලෙන්න එපා.
මේ ගමට ඉස්කෝල ඕනේ නෑ. පැත්තකට වෙලා හිටියනම් හොඳයි. මේ ආපු විදියකට වැඩක් බලාගෙන යන එකයි තියෙන්නේ. මෙතන මේ පාඩුවේ ඉන්නේ නැතුව වයසේ හැටියට පාඩුවේ ගිරන්න වෙලා ඉන්න එකයි තියෙන්නේ. වාද කරන්න. එක්කලොක්කෝ බල. මට පුළුවන් මේ වැඩේ කරන්න. හරි වැඩක්. වාඩි. කවුද යකෝ පුරා? මට කවුද? මට කවුද බව කියනවා? මේ මට ආරංචි වුණා. මේ ඕකමයි ආධ්‍යාපනයේද මොහොත වෙනසක් වන්නේ නැහැ කියලා. ඕක කරන අධ්‍යාපනය. අනිත් එක ඕක දාන ඉස්කෝලේ. මං ආවේ ඕකගේ අප්‍රසන්න නෙවෙයි. අර අම්මා අප්පා නැති කෙල්ල මෙන්න මේ පැත්තට ආවා කිව්වා. ඒ කිව්වේ මේ අල්තිනා. ඉතින් අම්මා අප්පා නෑ. හදාගන්න අපි. මං ආවේ ඔය කෙල්ලගේ කණින් ඇදගෙන එකගෙන යන්න. නැතුව අර හාදියාගේ අප්‍රංශ අහන්න නෙවෙයි. අල්තිනා අපි මේ කන්න බොණ්ඩ දිලා හදන කෙල්ල. අල්තිනා ඔය මෙහෙවරේ යකෝ උඹද මේකට කන්න දෙන්නේ බලන්න අහකට යන්න අම්මා අප්පා නැති කෙල්ල මේකට කන්න බොණ්ඩ දිලා හදන්නේ අපි කියන විදිහට වැඩ මොකද යන්න අම්මා අප්පා නැති කෙල්ල අපිත් යන්න. එන්නේ නෝඩ යන්න. මං නැවතුණා. ඔබ වෙනුවෙන්. පරම්පරාව වෙනුවෙන්. අපේ කාලේ දැන් ඉගෙන යනවා. මේ තරුණයන්ගේ කාලේ වෙනස් වෙන්න ඕන කාලේ. කන තමයි සමාජ වෙනස් කරන්න ඕන. අපි ඉන්න හිටින් තරම් නැත්තම් එන්න අපේ ගෙදර මායි මගේ අපි දෙන්න විතරයි ඉන්නේ. දරුවොත් නෑ. දරුවෝ යුද්ධෙට පිළි වුණා. ඔක්කොම පිළි වුණා. අපි එන්න පුතේ එන්න අපේ ගෙදර. අපේ ගෙදර එන්න. අපි පුතේ. මගේ අස්සයක් තෝරන්න දෙන්න. මගේ අස්සයක් දෙන්න. මට කීරියක් අත් දෙන්න එන්න පුතේ. එන්න පුතේ. මේ රට පෝෂණය කරන්නට, ඒ වගේම දැනුමෙන් සන්නද්ධ කරන්නට, මේ රටෙහි සුවිශේෂී වෙනසක් දකින්නට ආසා කරන එවැනි මහා ගුරු පරපුරක් අපට හිටියා. මම හිතන්නේ සමාජයක් සෝදාපාලුවට ලක් වී ඇති විටක එය නැවතත් ප්‍රතිසංවිධානය කරන්නට ගුරුවෙකුට අවස්ථාවක් ලැබෙනවා නම් මම හිතන්නේ එය නිහිසි පහසු වන්නේ නැහැ. ආදරණීය මිත්‍රවරුනි, මේ ගුරු ගීතයේ මීළඟ භූමිකාව වන්නේ ගුරු භූමිකාවේ වැදගත්කම පිළිබඳව අප කතාව රැගෙන යන්නට සූදානම් වෙනවා. ඒ සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මැතිතුමනි, ඔබතුමන්ට මහාචාර්යතුමනි අද වගේ පරිසරයක සහ එදා සෝවියට් රුසියාව තුල පැවති තත්ත්වය පිළිබඳව අපි දැක්කා. ඉතින් ඒ තත්ත්වයත් සමග මේ ගුරුවරයාගේ භූමිකාව සහ නූතන ගුරු භූමිකාව සහ මේ සුවිශේෂී කතාවස්තුවේදී අපිට කියවෙන ගුරු භූමිකාව පිළිබඳව මා කැමති ඔබතුමාගෙන් දැනගන්නට. බොහොම ස්තුතියි. ගුරු ගීතයේ එන ගුරුවරයා පිළිබඳව මා යම් ප්‍රමාණයකට දැන සිටියා. එවැනි ගුරුවරු මේ පින්බිම තුලත්
ඕනතරම් ඉඳලා තියෙනවා දැනටත් යම් ප්‍රමාණයක් ඉන්නවා. මා පළමුව යමක් ප්‍රකාශ කළ යුතුයි විශේෂයෙන්ම අපේ විදුර අභිනායක සූරීන් ප්‍රධාන කොට ඇති විද්වත් මණ්ඩලය මා ඊටම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අවසර පතනවා. මා යමක් පැවසිය යුතුයි. පළමුව මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නට මම හිතනවා විශාල ගුරුවරයෙක් වශයෙන් තමයි මා දකින්නේ. අප දන්නා ඉතිහාසයේ සමාජයේ යහපත් අතට ගෙන යන්නට යහපත් පරිවර්තනයක් කරන්නට විශාලතම කැපවීම කරපු අපේ හදවතේ මහා වීරයාගේ පුත්‍රරත්නය තමයි මේ ඉන්නේ. මම හිතන්නේ මාර පුදුමාකාර ආඩම්බරයක් ඇති වෙන මට නම් රෝමෝද්ගමනය වෙනවා. ඒ ලේ පරපුර දකින්නකොට. ඒ වගේම එතුමගේ අවසරයි විශේෂයෙන්ම අද අපේ යුගයේ භාෂණ හැකියාවතින් මා පිළිගන්න ඊටාම ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් අපේ තරිඳු සහෝදරයා. එතුමා ඇතුළු සෑම සියලු දෙනාගේම අවසරයි. මම ටිකක් සංවේදී වැඩි චරිතයක්. බොහොම පොඩ්ඩෙන් හඳුල උපදින කෙනෙක්. නමුත් බය කියන එකත් එච්චර හඳුනන්නේ නැති කෙනෙක්. නමුත් අපට අවශ්‍යයි මේ ගුරු ගීතයේ ඉන්න ගුරුවරු ටිකක් සකස් කර ගැනීම. උයින්දු විජේවීරයන් ප්‍රකාශ කළාක් මෙන් දහසක් නොව දසදහසක් ලක්ෂ සංඛ්‍යාත හදාගත්තොත් හොඳයි කියලා අපිට හිතෙන තවත් සවිමත් විදියට මා දකින්න ගුරුවරයා පෙරදිග සාහිත්‍යයේ ගව් කියලා කියන්නේ ගෞරවාර්ථේ. ගු කියලා කියනවා අපි සාමාන්‍යයෙන් අඳුරට. රු කියලා කියන්නේ දුරු කළා වූ කියන එකයි. අඳුර දුරු කරන තැනැත්තා තමයි ගුරුවරයා කියලා කියන්නේ. අද බොහෝ ගුරුවරු අවාසනාවකට මේ මුදල පසුපස යන ගුරු භූමිකාව කෙලසගත්තු අය තමයි බහුතරයක් ඉන්නේ. මට මතක් වෙනවා අපේ තරිඳු මැතිතුමා දන්නවා සුභාසිත රත්න භාණ්ඩාගාරය කියලා පොතක් තියෙනවා. මහා උපදේශාත්මක කාව්‍යයක්. මම මස්තකයේ තියන් වන්දනාමාන කරන්න තරම් ගෞරවයක් තියෙන ග්‍රන්ථයක් මේ. බොහෝ සිලෝ මං කටපාඩම් කරලා තිබෙනවා. එහි සිලෝවක් තියෙනවා බහවෝ ගුරවක් සම්ති සිස්ස විත්තා පහාරකා දුර්ලභෝහි ගුරුර් ලෝකේ සිස්ස චිත්තා පහාරකා. ලෝකේ බොහෝ ගුරුවරු බහවෝ ගුරවක් සම්ති බොහෝ ගුරුවරු සිටිනවා. සිස්ස විත්තා පහාරකා විත්තා යනු ධනයයි. සිසුන්ගේ අතමිට සූරා කන ධනය පැහැර ගන්නා වූ ගුරුවරුයි බහුතරයක් ඉන්නේ වැඩි හරියක් ඉන්නේ. දුර්ලභෝහි ගුරුර් ලෝකේ බොහොම දුර්ලභයි ලෝකෙහි ගුරුවරු ඊටම අතලොස්සයි ඉන්නේ. සිස්ස චිත්තා පහාරක අතන විත්තා මෙතන චිත්තා. සිස්ස චිත්තා පහාරක හෘදය සංවේදී ඒ වගේම සිත පැහැර ගන්නා වූ සිත ආකර්ෂණය කරන්නා වූ ගුරුවරු බොහොමත්ම අඩුයි. ගුරුවරුන්ගේ ගොඩක් ගුරුවරු ඉන්නේ සිසුන්ගේ අතමිට සූරා කන ධනය පැහැර ගන්නා වූ අය. ඒ අතරත ඊටාම අතලොස්සයි ඉන්නේ ගුරුවරුන්ගේ සිත ආකර්ෂණය කරන මුදල් පසුපස හඹා නොයන ගුරුවරු අප දැකලා තියෙන අපේ ජීවිත කාලය තුල මේ භූමිය තුල. ඒ අනුව බැලුවාම මට හිතෙනවා ගුරුවරයා තමයි දැන් අපේ මේ ගුරු ගීතය කියන එක රසියන් බසින් මුල් ගුරුවරයා කියලා අපේ උයන්දු මැතිතුමා කිව්වා. බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ පුබ්බාචාර්ය මුල් ගුරුවරයා අම්මා තාත්තා දෙන්න කියලා. අම්මා තාත්තා දෙන්න. පුතේ කන්නේ මෙහෙමයි බොන්නේ මෙහෙමයි ඉඳින්නේ හිටින්නේ මෙහෙමයි ආදී වශයෙන් ඒ සියල්ල මූලික පාඩම උගන්වන්නේ අම්මා තාත්තා. ඊට පසුවටයි අපි ගුරුන් හමුවට යන්නේ. ගුරුවරයාට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. අම්මා තාත්තට වඩා පැහැදිලිවම ගත්තොත් සමාජීය වශයෙන් පැතුරුණු ගෞරවයක් දැක්විය යුතු ආදරයක් දැක්විය යුතු විශාල කැපවීමක් කරන ගුරුවරයා තමයි නියම ගුරුවරයා.
මොකද අම්මා තාත්තා බැඳිලම ඉන්නෝ දරුවන්ව ආරක්ෂා කරන්න ලේවුරුමේ. නමුත් ගුරුවරයා එහෙම බැඳීමක් නැහැ. ඒ බැඳීම ඇති කර ගන්නවා කියලා කියන්නේ විශාල ආධ්‍යාත්මික ගුණයක්. ඒ ආධ්‍යාත්මික ගුණය පිරිහෙලා ගන්නවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. අනේ නිසා අප මේ ගුරු ගීතය හරහාවත් හොඳ ගුරු පරපුරක් සකස ගන්නට අපි උත්සාහ දරමු. ඒ නිසා මුදල් පසුපස නොයන මේ සමාජ ක්‍රමය යහපත් අතට පරිවර්තනය කරන්නට පුළුවන් යුග පරිවර්තකයන් බවට ගුරු පරපුර පත් කර ගමු. ඒ කාර්යභාරයේ මුල් පියවර ලෝක මට්ටමින් තබා තිබෙනවා අපේ උවිඳු විජේවීරයන්. ඒක මා කියන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ලෝකෙට විශාල පාලමක් තනන්න පුළුවන් දෙයක් තමයි මේ ජනප්‍රිය බුදු සමයෙන් තොරව ප්‍රායෝගික බුදු සමය ඉදිරියට ගන්න පුළුවන් නම් දැන් එතුමා ප්‍රසන්ටේෂන් එකක් කරලා තිබුණා රුසියාවේදී. ඒ ප්‍රසන්ටේෂන් එක ලෝක මට්ටමින් බොහෝ විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා එතුමා කළා. මම දකින්නේ මෑත යුගයේ බුදුදහම ලෝකයට ගෙනියපු පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක් තමයි උවිඳු විජේවීරයන්. ඒක කරන්න ඕන. මොකද අන් සියලු දෙනා ඒක රාශී කරන්න හොඳම පාලම තමයි බුද්ධ ආගම. හැබැයි ඒකේ ප්‍රායෝගික පැත්තයි ගන්න ඕන. මේ රටේ බිහි වෙච්ච අන්‍ය ආගමික පූජක උතුමන්ලා පිළිගන්නවා. ඒ කියන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් තියෙන ගැඹුරු දැනුමක් තියෙන බුද්ධිමත්යයි සැලකෙන සියලුම පාහේ අන්‍ය ආගමික පූජක උතුමන්ලා පිළිගන්නවා. බුද්ධ ආගම මේ රටේ මුලින් ව්‍යාප්ත නොවන්නට වෙන කිසිම සංස්කෘතියකට කිසිම ආගමකට කිසිම ජාතියකට ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා ලෝකයේ සාමකාමීව පවත්වන්න නම් සියලු ජාතීන් ඒක රාශී කරන්න නම් සියලු සංස්කෘතීන් එකතු කරන්න නම් බුදුදහමේ ප්‍රායෝගිකත්වය අපි ගේන්න ඕන. බෞද්ධ දර්ශනයේ යථාර්ථය ලෝකෙට ගෙනියන්න ඕන. එහි පළවෙනි පියවර තැබීම හා සම්බන්ධයෙන් මෑත යුගයේ ලෝකයට විශ්වයට යථාර්ථවත් බුදුදහමේ ප්‍රායෝගික හරය හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරෙහි යෙදුනේ අපේ උවිඳු විජේවීරයන්. එතුමන්ට මගේ උපහාරය පිරිනමමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි. බාජාරතුමනි මම හිතන්නේ එතුමනුත් ගුරුවරයෙක්. ඒ ගුරුවරයා දකිනවා සමාජය. ඒ නිසා හැම දෙයක්ම සංස්කරණය කරමින් නොදකින ලෝකය නැවතත් පැහැබර කරන්නට ගුරුවරයෙකුට හැකියාව දෙනවා. බෙහෙවින් ස්තුතියි මහාචාර්යතුමනි ඔබතුමන්ට. අපි නැවතත් සූදානම් නර්තනයන් සමගින් එකතු වන්නට. ආයිබෝන් ගෑනු ළමයිට දෙයියන්ගේම පිළිදය. ඉතින් මේ වෙලාවේ ගෙදර කවුද ඉන්නේ? ගුරුතුමනි එන්න වාඩි වෙන්න. හරි නෑ. නැන්දම්මයි මාමයි ගෙදර ඉන්නවා. අපි මෙහෙන් ඉන්නම්. පුතාගේ කතා කරමු.
නැන්දා ගුරුතුමනි ඇවිත් වාඩි වෙන්න. හරි කාරේ නෑ. මේ දැරිවිගේ වයස කීයද? මට ඇහුණා. මොකටද වයස? නෑ. කසාදෙට තව කල් තියෙනවා. නෑ. මම මේ හිතන්නේ මේ දැරිවිගේ නැන්ද වෙන්නේ නැති. ඉතින් නැන්දා හරිබර වෙන කාරි නෑ. අපි ආවේ වැදගත් කාරණාවක් ගැන කතා කරන්න. එහෙමනේ. ඔව්. ඉතින් අපි මේ ගමේ අර ඉස්කෝලයක් පටන් ගන්න හදනවා. ඒ ඉස්කෝලේටත් මේ දැරිවියට එන්න කියන්නයි අපි ආවේ. ඔහෙ ඵලයක්. ඉස්කෝල? ඇහුවෙත්තද? මේ ගමන කවදාවත් ඉස්කෝලේ තිබුණේ නැහැ. තමුන්ගේ වැඩක් බලාගෙන යනවද මෙතන? මෙහෙමයි. අපි මේ ඉස්කෝලේ පටන් ගන්නවා මේ ගමේ ඉන්න හැම දරුවෙක්ම එකතු කරලා. මේ දැරිය අසරණ වෙලා තින්නේ ඒකේ වර්ධිනේ. ඔය කාගේ නූගත්කම නිසා. මුලින්ම අපි මේ නූගත්කම පරාජය කරන්න ඕන. අපි මේ නූගත්කම ජය ගන්න ඕන. ඔව්. මේ ළමයි හැමෝටම ඉගෙන ගන්න ආසාව ඇති. වැඩි හිටියෝ හැටියට අපි ඒක ඉඳ සංසන්නේ. ඇයි? කොහෙවත් නිදිරිද බලලා තියවද? ළමයිට ඉගෙන ගන්න බෑනේ. තමුන්ගේ නීති මට අවශ්‍ය නැහැ. මං වැඩ කරන්නේ මගේ නීතියට අනුව. මට අන දෙන්න එපා. මාත් හොඳට යමක් කමක් දාන්න ගෑනියා. අපි හැමෝටම නීතිය එකයි. මේ ළමයිට ඉගෙන ගන්න ආසාව තියෙනවා. ඒකට අපි ඉඳ සලසන්න ඕනේ. එහෙම ආසාව නැති කරලා ඒකට ඉඳ ලබා නොදුන්නොත් අපි මේ හැමෝටම විශේෂයෙන් තමුන්ට මම නීතිය ක්‍රියාත්මක කරනවා. එච්චරයි. කොහේ ඉඳලා ආපු ලොක්කෙක්ද? මට නීති දාන්න. ඉන්න හිටින්න තනක් නැති පාදඩේද කොහෙද? කාට වහගෙන තම්සේ මෙතනින් යනවා. මට වැඩ තියෙනවා. මම මේ ඊයේ රෑ ඉඳලා පිටි කොටනම ඉවර යන්නේ. ඒකට මේකි. ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ. ඉස්කෝල හොඳයි කාලකන්නින්ට අපරාධකාරීන්ට. මොකද මෙතන ප්‍රශ්නේ? මට ටික ඇහුණා. මං දන්නවා කාගේද වරද්ද කියලා. ඔය කියන්නේ ළඟද දින එනවා මට අන දෙන්න. ඈ මොන කියන්නේ? උඹ කවදා ඉඳලාද මේ ගෙදර ලොක්කා වුනේ? හා? උඹ කවදා ඉඳලාද මට අන දෙන්න ගත්තේ? ඇයි මේ ගෙදර පිරිමියෙක් ඉන්නවා කියලා දන්නේ නැද්ද? මං දන්නවා. මේ උන්නේ මං දන්නවා. කෂ්බීන්ගේ පුතා ඉස්සර හමුදාවේ හිටියා. ඒත් මේ යාළුවා මම දන්නේ නෑ මේ ඉගෙන ගන්නවා උගන්වනවා කියන දේවල් ගැන. කොටින්ම කිව්වොත් ඔය අධ්‍යාපනයේ කියන ඔය ස්වරීපාවගේ සමූහ ඔබ තේරෙන්නේ යාළුවා. මං දන්නේ මෙච්චරයි. මේ කෙල්ලගේ අම්මා තාත්තා නැහැ. හදාගන්නේ අපි. තමසෙට ඕනේ නම්
මේ කෙල්ල අරගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්තම් යාළුවා උගන්වන්න පුළුවන්. එහෙමත් නැත්තම් තමුසෙට පුච්චල කන්න පුළුවන්. මෙවන් අරගෙන බලන්න. මම කියන්නේ තමුසෙට ඕන නම් මේ කෙල්ල අර පොඩේ. තමුසෙට ඕන නම් මේ කෙල්ල අරගෙන බලන්න. හරි ෂෝක්. පුරුදු තට්ටුවේ අත්තට ලැබුණා වගේ තියෙයි. එතකොට කවුද මේක ඉතින් වැඩ කරන්නේ? මමද? ලිපපත්තු කරන්නේ කවුද? මිදුලතු කරන්නේ කවුද? එතකොට තමුසේ කළ දෙනවද? යසයි. මේ ගෙදර ඔක්කොම වැඩ ටික මට කරන්න වෙනවා. මේ මෙතන වෙන කතාවක් නෑ. මෙතන වැඩ වෙන්න ඕනේ මං කියන විදිහට.